ලංකාවේ වතුරු දාලා එමර්ජන්සි සිටුේෂන්ස් අලර්ට් වෙලා තියෙනවා. දැන් මේ වෙනකන් වැරදි දෙකක් වෙලා තියෙනවා. තව බලන්නත් ඕනේ. ඒ වැරදික මොකද? දැන් මේ සයික්ලෝන් මේ වහින මේ ෆ්ලෝඩින් එනවා කියලා දන්නවා. බට් හරියට අලර්ට් වෙලා නැහැ. මිනිස්සු අලර්ට් කරලා ඒ විදියට ඉන්න ඕන විදිය කියලා නැහැ. මේ දෙනුම් දීලා නැහැ. එහෙම කියලා කම්ප්ලයින් එකක් තියෙනවා. ඒක ඇත්ත තමයි. ඊළඟ එක අපි එමර්ජන්සි වුණාම අපි call for help කියලා ලෝක පුරාම ඒක තමයි ප්‍රසිද්ධි. ඒක අත්‍යවශ්‍ය එකක්. ඇක්ෂන් පළවෙනි එක. ඒකට call for help කියන්නේ සද්ද දාලා උදව්වට ඉල්ලන්න පුළුවන්. දැන් ඒරියා පුරාම වතුරු දාලා. දැන් කොහොමද සද්ද දාන්නේ? සද්ද දාලා ඒගොල්ලොත් ඒ මූණ දීලා තියෙනවා ඒ මිනිස්සුත්. ඒ නිසා අපි දුර ඉන්න කට්ටියකින් තමයි help එක අහන්න ඕනේ. රජේ එමර්ජන්සි ලයින් එක වැඩ කරනවා. බට් අපිට ඒ තරම ලංකා පුරාම ඒ තරම knowledge නෑ. ඒ තරම contact නෑ. දැන් මිනිස්සු එයාලගේ නේදය වෙනකම් එයාලගේ දන්න කට්ටිය වලින් එයාලගේ අඳුන කට්ටිය වලින් තමයි ගොඩක් ඉස්සරහම මූණ දීලා උදව් ඉල්ලන්නේ. දැන් ඒකට අනිවාර්යෙන් network එක ඕනේ. දැන් all phone network එක දවස් දෙකක් සාමාන්‍යයෙන් නෑ කියලා තමයි කියන්න පුළුවන්. දැන් එහෙම වෙලා තියෙන එකේ පළවෙනි ඇක්ෂන් එක පළවෙනි ෆන්ඩමෙන්ටල් call for help එක නැති කරලා අපිව බෙල් එක මෙරි කරලා තිබ්බේ. සිටුේෂන් දන්නේ. ඒ නිසා එළියට ගිහිල්ලා තියෙනවා. එළියට ගියපු කට්ටිය ආව නෑ කියලා ආයෙ එළියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අනතුරුට මූණ දීලා තියෙනවා වැඩිපුර. ඒ වගේ සෑහන ප්‍රශ්න කෝටි 2යි මිනිස්සු ඉන්න ලංකාවේ කෝටි 2ම දැන් මූණ දීලා තියෙනවා ඕ ප්‍රශ්නට. දැන් ඒකට හේතුව හොයන්න. මොකද හේතුව? මේ කොයිද මේක වැරදි උනේ? මේ වැරදි එක ආය වෙන්නේ නැතුව කරෙක්ට් කරන්න ඕනේ. මම පනිෂ් කරන්න කිව්වේ නෑ. කරෙක්ට් කරන්න. ආයෙත් ඊළඟ අවුරුදුත් මෙහෙම වෙන්න බෑ. ඊළඟ කාලෙත් මෙහෙම වෙන්න බෑ. අපි අලර්ට් වෙලා ඉන්න ඕනේ. දේශගුණ වෙනස් වෙන ලෝකෙට දැන් ගොඩාක් වෙනස තියෙනවා. ඒකට ඇක්ෂන් එකක් තියෙනවා. ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. ඒ විදියට ජීවිතේ ගෙනියනවා. දැන් අපිත් ලංකාවෙත් ඒකට ඇක්සෙප්ෂන් නැහැ. මුණ සල්ලි නැත්තම් මුණ ප්‍රශ්න තිබ්බොත් අපි ජීවිතේ ගෙනියන්න ඕන. ඒකට මුණ දෙන්න ඕන. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. මේකට හේතුව අනිවාර්යෙන් මේ වැරදි දෙකම ඒ උනේ කියලා අපිට මිනිස්සු විදියට දෙනුම් දෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. Thank you.